මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ තාම කෝසස් කරන්නේ සල්ලි දීලාද? සල්ලි දීලා කරපු කෝසස් වල තාම සර්ටිෆිකේට්ස් නැද්ද? ඉතින් මම අද වීඩියෝ එකෙන් ගෙනාවා ෆ්‍රී වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකේ කෝසස් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕගලන්ට කැමති කෝස් එකක් එතනින් සිලෙක්ට් කරලා කන්ටිනියු කරලා අන්තිමට ෆ්‍රී සර්ටිෆිකේට් එකක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට අපි ඒ ගැන තව කතා කරමු. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි ඕගොල්ලෝ ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි කම්පියුටරේ හරි ඔන් කරගෙන යන්න කෙලින්ම බ්‍රවුසර් එකට. බ්‍රවුසර් එකට ගියාට පස්සේ මේ ඩිස්ප්ලේ එකේ ප්‍රිවිව් වෙන ටෙක්ස්ට් එක සර්ච් බාර් එකේ සර්ච් කරන්න. නැත්නම් වෙබ්සයිට් එකට අදාළ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඉතින් වෙබ්සයිට් එකේ නම තමයි Mindbooster. ඉතින් මෙතන තියෙනවා වෙබ්සයිට් එක. ඉතින් මම මේ වෙබ්සයිට් එකට දැන් ලොග් වෙනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මෙතන ඔන්ලයින් කෝසස් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා. මෙතන තව තියෙනවා MOOCs මොකක්ද කොහේ? ඉතින් MOOCs කියන්නේ Massive Open Online Courses කියන එක. ඒ කියන්නේ විවෘත දැවැන්ත පාඨමාලා කියන එක. ඉතින් මේ ඔයාලන්ට පහළ බලා ගන්න පුළුවන් මෙතන with free certificates in one place කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එතනින්ම මේකෙන් මොකක් හරි කෝස් එකක් කරාම ෆ්‍රී සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා කියන එකත්. ඉතින් මේ වෙබ්සයිට් එකට ජොයින් වුණාට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ වෙබ්සයිට් එකට sign up වෙන එක. ඉතින් මම දැන් sign up වෙන්න කියලා දෙන්නම්. ඔයාලට පේන ඇති මෙතන sign up කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන sign up page එකට වැටෙනවා. ඉතින් එතන තියෙන්නේ ඔයාගේ නම, email address එක, password එක, password confirmation එක වගේ දේවල් දීලා මෙතන I am not a robot කියන එක ටික් කරන්න විතරයි. ඉතින් මම මෙතන දැන් මගේ ඉන්ෆෝමේෂන්ස් ටික මෙතන මම ෆිල් කරගන්නවා. ඉතින් මම මගේ ඉන්ෆෝමේෂන්ස් ටික ටික් කරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ තියෙන මෙතන I am not a robot කියන එක ටික් කරන්න. ඉතින් ඒක ටික් කරාට පස්සේ මෙතන හරි ලකුණක් එකක් එනවා. ඊට පස්සේ ඔයගලන් තියෙන මෙතන sign up now කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ sign up වෙන්න ඕනේ. හරි දැන් හරි මම දැන් sign up වෙලා ඉවරයි. ඊට පස්සේ යන්න තියෙන ඔයාලට මෙතන my account කියලා තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන ආයෙමත් තියෙනවා my account කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ad එකේ ඒ වච්චර ගණන් ගන්න එපා. මොකද මේ ad අයින් කරන්නත් අපිට මුදලක් ගෙවන්න ඕනේ. ඉතින් අපි මේ වෙබ්සයිට් එකට ආවේ ෆ්‍රී කෝස් එකක් කරලා ෆ්‍රී සර්ටිෆිකේට් එකක් ගන්න. ඉතින් මේ ad වලට මුදල් නාස්ති කරනවා කියන එක මහා බොරු වැඩක්. ඉතින් පේජ් එක ලෝඩ් වුණාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පැනල් එකක් තියෙනවා. ඉතින් මේ පැනල් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන personal info කියලා තියෙනවා. ඉතින් එතන පේනවා ඇති incomplete කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ එතෙන්ට යන්න. එතෙන්ට ගියාට පස්සේ මෙතන තියෙනවා start filling it at now කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ මූලික informations ටික මෙතන fill කරන්න ඕනේ. ඉතින් මම දැන් මේ ටික fill කරගන්නවා. ඉතින් ඔයාගේ ජෙන්ඩර් එක, ෆස්ට් නේම් එක, සෙකන්ඩ් නේම් එක, ඒ වගේ දේවල් ෆිල් කරගත්තාට පස්සේ මෙතන බර්ත්ඩේ එකක් දීලා ඉතින් මම කියන්න ඕනම දෙයක් තමයි මගේ account එකේ user name එකට මම පාවිච්චි කරලා තියෙන්නේ example account කියන එක. ඉතින් ඕගලන්ට පුළුවන් මෙතන ඕගලන්ට කැමති නම දෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඕගලන්ගේ ඇත්ත නම මෙතෙන්ට දෙන එක හොඳයි. ඉතින් මම මේ වීඩියෝ එකක් කරන නිසා මම මෙතන මගේ example account එක තමයි දීලා තියෙන්නේ. example account එකේ user name එකක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඊට පස්සේ මෙතන job type එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම student කියන එක දෙන්න. මොකද ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් මෙතන student කියන එක select කරන්න. ඊට පස්සේ your field or work or study. ඉතින් මෙතන ආයෙමත් ඒක choose කරන්න කියලා තියෙනවා. ඉතින් මෙතන ආයෙමත් another field කියන එක click කරලා මෙතන ආයෙමත් ඔයාගේ තියෙනවා write your field or work or study. ඒතර ඔයගොල්ලෝ මෙතනට දෙන්න ඕනේ study කියලා. study කියලා type කරලා ඊට පස්සේ මෙතන තියෙනවා what educational field are you interested in? ඒ කියන්නේ ඔයා මේ වෙබ්සයිට් එකේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතින් මම මේ වෙබ්සයිට් එකේ එක්සැම්පල් එකක් විදියට මම මෙතන graphic design, programming ඒ වගේ දේවල් ටිකක් ක්ලික් කරලා මෙතන තියෙනවා save information කියලා මම ඒක ක්ලික් කරනවා. ඉතින් ඉන්ෆෝමේෂන්ස් ටික සේව් කරාට පස්සේ මේ වගේ වෙබ් ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ වැටෙන්නේ. ඉතින් ඔයගලන්ට මෙතන edit info වලට ගිහිල්ලා
ඕගොල්ලෝ මෙතන දීපු ඉන්ෆෝමේෂන්ස් ආයෙමත් චේන්ජ් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙමත් ඕගොල්ලෝ මෙතන save informations කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ යන්න ඕගොල්ලෝ මෙතන home tab එකට. home tab එකට යන්න. home tab එකට ගිහිල්ලා මෙතන ඕගොල්ලන්ට කැමති දේ search කරන්න. ඉතින් මම මෙතන graphic design කියලා search කරනවා. ඉතින් මම මේ විදිහට graphic design කියලා search කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන AI design tools in graphic design. ඒ වගේ categories ටිකක් තියෙනවා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මෙතන categories වලට ඉතින් categories වලට ගියාට පස්සේ ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් මේ වගේ categories ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ඔයගලන්ට පේන්න තියෙන්නේ programming වලට අදාළවම course 7211ක් තියෙනවා. graphic design වලට විතරක් අදාළව course 949ක් තියෙනවා. business වලට අදාළව course 404ක්, science වලට අදාළව 240. ඒ වගේ courses මේක ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට මෙතන graphic design කියන එක select කරනවා. ඉතින් මම graphic design content එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එක එක courses වලට අදාළව lessons මෙතන පෙන්නනවා. ඉතින් මෙතන පළවෙනි course එක තමයි graphic design tools for beginners කියන එක. ඉතින් මේ course එකට අදාළව lessons 26ක් තියෙනවා. ඉතින් customizing type for logos. ඉතින් ඒ course එකට අදාළව lessons 64ක්. ඊට පස්සේ advanced logo design methods කියන එකට අදාළව lessons 44ක්. ඒ වගේ content මෙතන ගොඩක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මෙතනින් කැමති course එකක් select කරලා ඒක continue කරලා අන්තිමට certificate එක ගන්න පුළුවන් free ම. ඉතින් මම example එකක් විදිහට දැන් මෙතන එක course එකක් select කරනවා. ඉතින් මට මේ වීඩියෝ එක කරන්න ලේසි වෙන හින්දා ඔයගලන්ට පේනවා ඇති lessons දෙකක් තිබ්බ course එකක් තිබ්බා. lessons දෙකක් විතර තිබ්බ course එකක් තිබ්බා. ඉතින් මම ඒක දැන් select කරගන්නවා. මේදී sketches to vector in illustrator. ඉතින් මම මේ course එක select කරලා ඊට මෙතන ads ආවම මේවා close කරන්න. ඉතින් මෙතන තියෙනවා track graphic design lessons number 2. ඒ කියන්නේ මේකේ lessons තියෙන්නේ දෙකයි. for free certificate after complete the course. ඒ කියන්නේ මේ course එක ඉවර කරාට පස්සේ තමයි certificate එක හම්බෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ ටික මේ course එක white list එකට add කරගන්න. ඒකට කරන් තියෙන්නේ මෙතන add to white list කියන click කරන්න. ඉතින් මම ඒක white list එකට add කරගත්තා. ඊට පස්සේ මේක පහළට scroll down කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන course එකට අදාළව lesson දෙක මෙතන තියෙනවා. ඉතින් මේ lesson දෙකට අදාළව තියෙන්නේ වීඩියෝ දෙක. ඉතින් ඒ වීඩියෝස් play කරලා ඉවර වුණාට පස්සේ තමයි අපිට course එක complete වෙලා certificate එක හම්බෙන්නේ. ඉතින් මම දැන් මේකේ පළවෙනි lesson එක click කරනවා. ඉතින් පළවෙනි lesson එක click කරාට පස්සේ ඒ lesson එක මෙතන play වෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඒක ගැන පොඩි හැඳින්වීමක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක මෙහෙම යනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන lesson progress, course progress කියලා වැටෙනවා. ඉතින් මේ lesson progress, course progress කියලා මෙතන වැටෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ වීඩියෝ එක ටිකක් play කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වුණා මෙතන lesson progress එකේ මෙතන fill වෙනවා බලා ගන්න පුළුවන් ටිකෙන් ටික. ඉතින් මේ fill වෙන එක ටිකෙන් ටික ඉවරුනාට පස්සේ මේ course progress එකෙත් ටිකෙන් ටික fill වෙනවා. ඉතින් ඒක බලා ගන්න නැති ඉතින් ඒක දැන් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද ඒක එහෙ තියෙන technical issue එකක් නිසා. ඉතින් මම දැන් මේ lesson එක ඉවර කරගන්නවා. ඉතින් මගේ පළවෙනි lesson එක ඉවරුණා. ඉතින් මේකෙදී අනිවාර්යයෙන් ඔයගලන්ට කියන්න ඕන දෙයක් තමයි මෙතනදී ඔයගලන්ට ඒක වීඩියෝ එකක්වත් ස්කිප් කරන්න බෑ. මුලින් ඉඳලා ඔක්කොම එක දිගට බලාගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් විතරයි මේ lesson එකත් progress වෙලා course එකත් progress වෙන්නේ. ඉතින් මෙතන ඔයගලන්ට course progress එක බලා ගන්න බෑ.
මොකද කිව්වොත් ඒක එහෙ තියෙන ටෙක්නිකල් ඉෂුව එකක් නිසා මිසක් අපේ දෙයක් නෙමෙයි. ඉතින් මම දැන් මේක ස්ක්‍රෝල් අප් කරලා නෑ ස්ක්‍රෝල් ඩවුන් කරාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් දෙවෙනි ලෙසන් එක තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකත් ක්ලික් කරන්න. ඉතින් මේ වගේ තියෙන ලෙසන්ස් ඔක්කොම බලලා ඉවර කරාට පස්සේ තමයි කෝස් එකත් ඉවර වෙන්නේ. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම මම ආයෙත් මතක් කරනවා මේකදී ඔයගලන්ට කිසිම හොර කිරීමක් කරන්න බෑ. ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් කරොත් ලෙසන් එක ප්‍රෝග්‍රස් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්කම දැන් මම මේකත් මේ ලෙසන් එකත් ටක් ගාලා ඉවර කරගන්නවා. ඉතින් ඔන්න මගේ දෙවෙනි ලෙසන් එකත් ඉවරයි. ඉතින් ඔයගලන්ට අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයගලන්ට මෙතන පේනවා ඇති after watching that least 30 seconds you will be registered in this course කියන එක. ඉතින් ඒකේ තේරුම තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එක වීඩියෝ එකක් skip නොකර අවම තප්පර 30ක්වත් බලන්න ඕනේ. ඔයගොල්ලෝ select කරලා continue කරන course එකට register වෙන්න. ඉතින් ඒක තමයි මම ඔයගලන්ට කියන්නේ මේක කිසිම lesson එකක් skip කරලා බලන්න එපා. ඉතින් ඒත් එක්කම ඔයගලන්ට තව දෙයක් තියෙනවා. මෙතන ඔයගලන්ට පේන්න ඇති දැන් මගේ කෝස් එකට අදාළව ලෙසන්ස් දෙකම ඉවරයි. මෙතන ඔයගලන්ට පේනවා ඇති කෝස් ප්‍රෝග්‍රස් එක ෆිල් උනේ නැත්තේ ඇයි කියලා. ඉතින් මේක ආයෙමත් කියනවා එහෙ තියෙන ටෙක්නිකල් ඉෂුව එකක් නිසා අපේ තියෙන වැරැද්දක් නෙවෙයි. ඉතින් ඒකට ඔයගලන් කරන්න තියෙන්නේ මෙතන යන්න ආයෙමත් my account එකට. මෙතන ආයෙමත් ක්ලික් කරන්න my account කියන එක. ඒ ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙතන your courses කියලා එකක් තියෙනවා. ඉතින් මේක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මේ විදිහට එයි. මෙතන තියෙනවා get the premium certificate, get free English certificate, get free French certificate, get Indian certificate කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් මෙතන course එක delete කරන්නත් පුළුවන්. හැබැයි මෙතින් course එක දැන් progress වෙලා ඉවරයි නේ. ඒ නිසා මෙතන course එක delete කරන එක මහා මෝඩ වැඩක්. ඉතින් මෙතන ඔයගොල්ලෝ get free English certificate කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙතන ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේකේ ඔයගලන්ගේ රේට් එක මෙතන දීලා මෙතන ඔයගලන්ගේ ෆීඩ්බැක් එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. එහෙම කරොත් විතරයි මෙතන සර්ටිෆිකේට් එක ජෙනරේට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතන එක්සැම්පල් එකක් විදිහට සුපර් කියලා දීලා මෙතන ඔයගලන්ට පේනදී your full name in English. Please do not write it with another language. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙතන ඔයගලන්ගේ real name එක දෙන්න. ඒ කියන්නේ email address එක, user name එක ඒව දෙන්න යන්න එපා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතන ඔයාගේ රියල් නම දෙන්න. රියල් නේම් එක මෙතන ටයිප් කරන්න. ඉතින් ඔයගොල්ලෝ රියල් නේම් එක ටයිප් කරලා ඉවරුනාට පස්සේ නෑ නිකමට හිතමු ඔයගොල්ලෝ වෙන නමක් ටයිප් කරලා ඔයගලන්ට ආයි නම සර්ටිෆිකේට් එක වෙනස් කරගන්න ඕනේ කියලා. එහෙම කළොත් ඒකට ඔයගලන්ට ඩොලර් 5ක මුදලක් ගෙවන්න වෙනවා මේකට. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මෙතන ෆුල් නේම් එක ඉංග්‍රීසි වලින් ඔයාගේ රියල් නේම් එක දෙන්න කියලා. ඉතින් මම මගේ රියල් නේම් එක මෙතන ටයිප් කරනවා. ඉතින් ඔයගලන්ට ඊට පස්සේ මේ ටික ඕන ටික් කරන්න පුළුවන් නැත්නම් අන්ටික් කරන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතන show course hours. ඒ කියන්නේ ඔයා කොච්චර වෙලාවක් මේ කෝස් එකේ රැඳී හිටියද. ඉතින් මම ඒක ටික් කරන්න යන්නේ නැහැ. මොකද කිව්වොත් මම බලපු කෝස් එකේ ලෙසන්ස් දෙකම විනාඩි 2කට වඩා කාලයක් තිබ්බේ නැහැ. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඊට පස්සේ දෙවෙනියට show course start date කියන එක. ඉතින් මේක මම අනිවාර්යෙන් ටික් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන generate the certificate now කියන එක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. එතකොට certificate එක generate වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත certificate එක. ඉතින් මේ තියෙන ඔයාගේ certificate එක කරා කියන QR code එක. ඉතින් කවුරු හරි මේ සර්ටිෆිකේට් එක බොරුයි කියලා කිව්වොත් අපි මෙහෙම කෝස් එකක් කරේ නෑ කියලා කිව්වොත් ඔයගලන්ට මේ සර්ටිෆිකේට් එකට ගිහිල්ලා මේ සර්ටිෆිකේට් එකේ QR code එක ස්කෑන් කරලා ඔයාලන්ට පෙන්වන්න පුළුවන් මේ අපි මේ විදිහට කෝස් එකක් කරා කියලා. නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ Mindbooster කියන වෙබ්සයිට් එක join වෙලා කියන්නේ අපි අර account එක දීලා ඒ account එකටම ආයෙමත් login වෙලා ඒ login වෙලා තියෙන එකට login වෙලා තියෙන එකෙන් මෙතන my account ගිහිල්ලා ආයෙමත් මේ විදිහට එතන තියෙනවා දෙවෙනියට my courses කියලා. මේකට ගිහිල්ලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කෝස් එකක් කළා කියලා ඔයගලන්ට අනිවාර්යයෙන් මේක පෙන්වන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන my certificate කියන එකට යන්න. ඊට පස්සේ මේ තියෙන ඔයාගේ certificate එක. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන update my name කියලා තියෙනවා. ඉතින් මේ name එක ඔයගොල්ලෝ නිකමට අපි මේ ක්ලික් කරලා බලමු.
අප්ඩේට් මයි නේම්. ඉතින් බලන්න ඔයාගේ නේම් එක ආයෙමත් අප්ඩේට් කරන්න ඒගොල්ලෝ ඩොලර් 5ක මුදලක් මේකේ ඉල්ලනවා. ඒ නිසා තමයි අනිවාර්යෙන්ම ඔයාගේ රියල් නේම් එක මේ සර්ටිෆිකේට් එකේ ඇඩ් කරන්න. රියල් නේම් එක දෙන්න කිසිම බොරු නමක් දෙන්න එපා. සර්ටිෆිකේට් එකට නම ඇඩ් කරන්න අහනකොට කිසිම බොරු නමක් දෙන්න එපා. ඉතින් මේ විදිහට ගිහිල්ලා මෙතන ඔයගොල්ලොන්ට PDF එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සර්ටිෆිකේට් එකේ. ඉතින් මම මේ විදිහට මගේ PDF එක දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ විදිහට ඇඩ් වෙන ඒව ගණන් ගන්න එපා. ඉතින් ඒ වලටත් ඔයගොල්ලෝ සල්ලි ගෙවන්න ඕනේ මේ වෙබ්සයිට් එකට අනුව ඒවා අයින් කරගන්න නම්. ඉතින් මේ තියෙන මගේ සර්ටිෆිකේට් එක මම දැන් ඒක බ්‍රවුසර් එකේම ඕපන් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම කරපු කෝස් එකේ සර්ටිෆිකේට් එක. ඉතින් මේකේ සොෆ්ට් කොපි එකක් තමයි වෙබ්සයිට් එකෙන් අපිට දෙන්නේ. ඉතින් මේකේ හાર્ඩ් කොපි එකක් ගන්න ඕනේ නම් ඕගොල්ලෝ යන ළඟම තියෙන හොඳ කමියුනිකේෂන් එකකට ගිහිල්ලා මේ සර්ටිෆිකේට් එකේ PDF එක ඒගොල්ලන්ට දීලා සර්ටිෆිකේට් printer එකෙන් මේකේ hard copy එකක් ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකෙන් free course එකක් කරලා අපි මේ විදිහට සර්ටිෆිකේට් එකක් ගන්නෙ ළඟටම. ඉතින් මේකේ එක course එකක් විතරයි නෙමෙයි. ඉතින් මේක එක course එකක් විතරයි නෙමෙයි කරන්න පුළුවන්. එක email එකකට අදාළව ඔයගොල්ලන්ට course ලක්ෂ 3ම කරගෙන යන්න පුළුවන්. ඉතින් ආයෙමත් යන්න වෙබ්සයිට් එකට. ඊට පස්සේ ආයෙමත් යන්න categories වලට. ඉතින් කැටගරීස් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ආයෙමත් එතන ප්‍රෝග්‍රෑමින්, ග්‍රැෆික් ඩිසයින්, බිස්නස්, සයන්ස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකේ ඉංග්ලිෂ් කෝස් පවා මේකේ තියෙනවා. මේ බලන්න මෙඩිකල් කෝස් ඒවත් තියෙයි. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙයි. මියුසික් වලට අදාළවත් තියෙයි. ඉතින් ඔයගොල්ලන්ට කැමති කෝස් එකක් මෙතනින් කරන්න පුළුවන්. ෆ්‍රී. සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔයගොල්ලන්ට කැමති වෙලාවක කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් කරන්න එපා. කිසිම ලෙසන් එකක් ස්කිප් කරන්න එපා. එහෙම කළොත් කෝස් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ වීඩියෝ එකේ සමරි එක. ඉතින් අපි මේ සමරි එකේදී කතා කරන්නේ අද වීඩියෝ එකේ තියෙන වැදගත්ම දේවල් ගැන. ඉතින් පළවෙනි වැදගත්ම දේ තමයි මේ කෝස් කරනවා නම් කිසිම වීඩියෝ එකක් ස්කිප් කරන්න එපා. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි කාරණාව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියන්නම් දෙවෙනි කාරණාව ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට පේන නැති ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් අහන්න බෑ. ඒවා හිතන්න එපා. ඔයගොල්ලෝ මේ කෝස් එකක් කරලා ඉතින් නිකමට හිතමු අපි ෆොටෝෂොප් එකට අදාළව කෝස් එකක් කරා. ඉතින් මේක ෆොටෝෂොප් එකට අදාළව කෝසුත් තියෙනවා. ඒක නොකියම නෙමෙයි. ඉතින් ඒ විදිහට මම කෝස් එකක් කරා. ඒ කෝස් එකෙන් මට සර්ටිෆිකේට් දෙකක් ලැබුණා. ඉතින් දෙවෙනි කාරණාව තමයි මේ එක කෝස් එකක් කරලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ කෝස් එකට අදාළව වැඩි විස්තර හොයන්න. සෙල්ෆ් ස්ටඩි කරන්න. එතකොට තමයි සර්ටිෆිකේට් එකටවත් නියම වටිනාකමක් වෙන්නේ. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සයින් අවුට් වෙනවා. ඔබට සුබ දවසක්.